ආයුබෝවන් අපි ජීවත් වෙන මේ සුන්දර පෘථිවිය කවදා හරි විනාශ වෙලා යයි කියලා ඔබ හිතනවද? ඒක නිකන් හීනයක් නෙවෙයි. විද්‍යාඥයින් පවසන විදිහට ලෝක විනාශය සිද්ධ වෙන්න පුළුවන් ඉතාම භයානක විද්‍යාත්මක ක්‍රම කිහිපයක් තියෙනවා. අද ෆැක්ට් ෆයින්ඩර් SL තුලින් අපි කතා කරන්නේ පෘථිවියේ අවසානය සනිටුවන් කළ හැකි මාරාන්තික අනාවැකි පහක් ගැනයි. වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අංක 5 ග්‍රාහක ප්‍රහාරයක්. මීට අවුරුදු මිලියන ගණනකට කලින් ඩයිනෝසරයින් මේ ලෝකයෙන් තුරන් වෙලා ගියේ අභ්‍යවකාශයෙන් ආපු දැවැන්ත ග්‍රාහකයක් නිසායි. විද්‍යාඥයින් පවසන්නේ ඉදිරියේදීත් එවැනිම විශාල ග්‍රාහකයක් පෘථිවියේ වැදීමේ අවදානමක් තියෙනවා කියලා. එහෙම වුණොත් මුළු පෘථිවියම දූවිලි වලාකුළකින් වැහිලා ජීවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන්. අංක 4 සුපිරි ගිනිකඳු විපිරීමක්. සුපිරි ගිනිකඳු ඇමරිකාවේ යෙලොස්ටෝන් වගේ තැන්වල තියෙන දැවැන්ත සුපිරි ගිනිකඳු එකපාරම පුපුරා ගියොත් ඒකෙන් පිටවන අලු සහ විෂ වායුන් නිසා මුළු ලෝකෙම වසර ගණනාවක් යනකම් අඳුරේ ගිලෙන්න පුළුවන්. ඒ වගේ තත්වයකදී කිසිම වගාවක් කරගන්න බැරි වෙලා මිනිස් වර්ගයා කුසගින්නේ මේ යන්න පුළුවන්. අංක 3 කෘත්‍රිම බුද්ධිය. අංක 3 AI තාක්ෂණයේ ආධිපත්‍ය. ස්ටීවන් හොකින් වැනි විද්වතුන් අනතුරු ඇඟවූ විදිහට කෘත්‍රිම බුද්ධිය මිනිස් පාලනයෙන් ගිලිහි ගියොත් ඒක ලෝක විනාශයට මඟ පාදන්න පුළුවන්. මිනිසාට වඩා දියුණු විදියට හිතන්න පුළුවන් රොබෝවරුන් සහ පරිගණක පද්ධති මිනිස් වර්ගයා පෘථිවියට තර්ජනයක් කියලා තීරණය කළොත් මොකක් වෙයිද කියලා හිතන්න. අංක 2 දේශගුණික විපර්යාස. මේක දැනටමත් සිද්ධ වෙමින් පවතින දෙයක්. පෘථිවියේ උෂ්ණත්වය දිගින් දිගටම වැඩි වුණොත් අයිස් කඳු දිය වෙලා මුහුදු මට්ටම ඉහළ යනවා. එතකොට ලෝකයේ ප්‍රධාන නගර රැසක් ජලයෙන් යට වෙලා මහා ගම් වතුර සහ නියගයන් නිසා මිනිස් ජීවිත ලොකු අනතුරකට ලක් වෙන්න නියමිතයි. අංක 1 සූර්යාගේ මරණය. අංක 1 සූර්යා රතු දැවැන්තයෙක් වීම. මේක අනාගතයේදී අනිවාර්යෙන්ම සිද්ධ වෙන දෙයක්. තව අවුරුදු බිලියන ගණනකින් සූර්යා Tamanගේ ඉන්ධන අවසන් වෙලා ක්‍රමයෙන් විශාල වෙන්න පටන් ගන්නවා. එතකොට සූර්යා පෘථිවියට කෙතරම් සමීප වෙනවාද කියනවා නම් පෘථිවිය සම්පූර්ණයෙන්ම පිලිස්සී වාෂ්ප වී හිරු තුලටම ඇදී යන්න නියමිතයි. ඒක තමයි පෘථිවියේ අවසාන හෝරාව. ඉතින් යාළුවනේ මේ විද්‍යාත්මක අනාවැකි වලින් ඔබට වැඩියෙන්ම බය හිතෙන අනාවැකිය මොකක්ද? මේ දේවල් වලින් මිනිස්සුන්ට බේරෙන්න පුළුවන් වෙයිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ රසවත් සහ වැදගත් තොරතුරු දැනගන්න ෆැක්ට් ෆයින්ඩර් SL අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝෙන් හමු වෙමු.